හෙලෝ ගයිස් සාදරයෙන් පිළිගන්නවා SGMSD channel එකට. ඉතින් ඔන්න අද මම ප්ලේ කරන්න යන්නේ level devil කියන ගොඩක් අමාරු ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති, ප්ලේ කරලත් ඇති. ඉතින් වැඩි කතා නැතුව ගේම් ප්ලේ වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න ගයිස් ආපු ගමන්ම තියෙනවා නිකන් දුවගෙන යන්න අතනට අර දොර ළඟට. මම දන්නවා අනිවාර්යෙන් අපිට නිකන් නම් ඇවිදගෙන යන්න බෑ. මොකක් හරි වගේ වලක් වැටෙනවා. ඔන්න ගයිස් අපි ඒකේ දෙවෙනි කොටසටත් ආවා. very easy පළවෙනි ටික easy. පළවෙනි කොටසම easy. කිව්ව ගමන් ඉතින් චුට්ට මිස්සුනොත් ඉවරයි. මේකේ ගයිස් හිතා ගන්න බැරි කොහෙන් බුල් වෙනවද දන්නේ නැහැ. මේ වලවල් වෙන එක තමයි දැක්කනේ. පළවෙනි කොටස නම් ලේසියෙන්ම දිනුම් වුණා. දෙවෙනි එකත් බලමු ලෙවල් දෙවෙනි ලෙවල් එක. ඒත් පළවෙනි කොටස easy. අයියෝ ඉතින් බැහැනේ කරන්නේ. දැක්කනේ ගයිස් ඒ කැත වැඩ කරන්නේ. ඉවසිල්ලෙන් යන්න ඕනේ. ඔන්න බලන්න ගයිස් මම මේක ඉතින් වම් අත පැත්තට පැන්නොත් අනිවාර්යෙන් මෙන්න මේ යට තියෙන මේ පැත්ත. දැක්ක නේද? වම් අත පැත්තට පැන්නොත් මේ පැත්තට යනවා ඊට පස්සේ තව ටිකක් එනවා. පැනලා මේ පැත්තට පනින්න ඕනේ කියලා. අනේ ටික දැන් ගන්න කොහොමද කියපන්. easy. කොමුගේ ආච්චිගේ ගේම් එකක් නෙමෙයි. ඒක නම් කැත වැඩේ. සිරාවට මේ කොටසේ මේ ඔන්න ඔය වගේ කෑලි බෑල් කරලා. දැන් අපි දෙවෙනි එකත් ලේසිමත් නෑ. ඉතින් අමාරුවෙන් මම කොහොම හරි වින් කරා. තුන්වෙනි ලෙවල් එකත් ප්ලේ කරලා බලමු. අඩෝ. තේරුණා. දැන් ওই සෙට් එකම ওই විදිහට ආයි මං හිතන්නේ. අද්දා. අඩෝ ඒක. ඒක කොහොමද එන්නේ? ඒක කැත වැඩි. ඒ ගැම්මෙම වනින්න ඕනේ නේ. යකෝ ටෙලිපෝට් වෙනවද? එකපාරක් අවුට් වුණාම තමයි තේරෙන්නේ. ඒත් ඉතින් මට බෑනේ. අඩෝ අයියෝ හරි ඒකත් හරි. what the ඒ කොහොමද කරන්නේ? මෙතනින් නැවතලා ඉන්න ඕනේ නේ. අයෝරි මා නැවතිලා ඉන්න ඕනේ. කෑ දෙකයි තුනයි තුනක් අපි ප්ලේ කරා. අවුලක් නැහැ, වැඩි අමාරුවක් නැහැ. ඉතින් හතරවෙනි එක බලමු. මම හිතනවා මට ප්ලේ කරගන්න බැරි වෙයි කියලා. මොකද ඒක ගියා. ඒක අවුලක් නැහැ. දැන් මම හිතන්නේ ওই වගේ තිත්තිරි තියෙන සීන් එකක් තමයි දැන්.
එතකොට ඒ කොහොමද ඒක දැනගන්නේ? මේකේ කොහොම හරි දිනන්න නම් පළවෙනි එක අවුට් වෙන්න ඕනේ. අම්මට දිරේ. ඒකත් වින්. ඉතින් ගයිස් දැන් මම පස්වෙනි ලෙවල් එක ප්ලේ කරලා අදට නවත්තනවා. ඊළඟ වීඩියෝ එකේ මම ඊළඟ ලෙවල් එකට ගේන්නම්. ඉතින් අපි වැඩි කතා නැතුව ප්ලේ කරලා බලමු. අඩෝ ඒක නම් කැත වැඩි හොඳේ. දැන් මේකේ මේ යන පැත්තම මාරු කරලා. ඒ කියන්නේ දැන් රයිට් එක වමට වම නෑ වම දකුණට දකුණ වමට. හරි දැක්කද? හිතනවට වඩා අමාරුයි. ඒ මැදියට කෑලිත් මෙහාට කරනවා. අඩෝ නිකන් මෙහෙම ටච් කරාම මේ ටික උඩ යනවා දැක්කද? මේ උඩට මේක ටච් කරාම ඒ තාම අර පැත්ත මාරු වෙලා නෑ ගයි. අඩෝ එතනත් එකක් තිබ්බද ඔය? හරි නම් මේක අවුට් වෙන්න ඕනේ. තවුලක් නැහැ අම්මට. පැත්ත වැඩි නේ බු. හරි. ඔන්නේ ගයිස් ඒ කොටසත් මේ වින් කරා. දැන් නම් පැත්ත හරි හැබැයි අම්මට හිරි වෙනවා නේද? යකෝ කාන්දක්ද මේ අභ්‍යවකාශයටත් ගිහිල්ලා. එතකොට ඒක කොහොමද? තේරුණා. අඩෝ අඩෝ ඒක කැත වැඩි. ඉතින් ගයිස් මේ අන්තිම එකද කොහෙද? ප්ලේ කරලා බලමු. මාරාන්තික ඒත් අර දකුණ පැත්ත මාරු වෙලා මේ. දැක්කනේ. බලමු මේකත් ප්ලේ කරලා ඉතින්. මොකක්ද ඒ උනේ? යකෝ දැන් නොපෙනෙන ඒවත් තියනවාද? තේරුණා. ඒක වැද්ද ගම දකුණවම ආයි මාරු වෙනවා. හරි. ඒකත් ඉතින් ගයිස් අදට මගේ වෙලාව ඉවරයි. මම ඊළඟ ලෙවල් ටික ඊළඟ ගේම් ප්ලේ වීඩියෝ එකකින් ගේන්නම්. ඊළඟ ලෙවල් ටිකම අමාරු ඇති මං හිතන විදිහට. ඉතින් මම ගිහින් එන්නම්. මම S Games D.